hello boys ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න දශී FF YouTube channel එකට අද මම උඹලට වීඩියෝ එකක් මගේ මේ වීඩියෝ එකෙන් ගෙනහැල්ලා තියෙන්නේ අලුත්ම BP එක කවර් කරන විදිහ. හරි මචං වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරනවා. සබ්ලා 50ට තා 20ටත් අඩු ගාණක් තා 11ක් වගේ තමයි සබ්ලා ඕන. ඒකින්ද ඒකට පොඩි සප්පයක් දෙන ගමන් වීඩියෝ එකට යමු. තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔය subscribe button එකත් ඔබලා subscribe නෙමෙයි වැරදුනා like button එකත් ඔබලා ඊට පස්සේ කමෙන්ට් එකකුත් දාගෙන වීඩියෝ එකට යමු. හරි මචං අද වීඩියෝ එකේදී උඹලාට කිව්ව විදිහට බුය පස්සේ ගන්නවා. අද නම් මට මාරම ලක්කයක් තියෙන ඇත්තටම. හරි දැන් එහෙනම් ඉන්ට්‍රෝ එකට අපි යමු. හරි බං ඉතින් මං කිව්ව විදිහටම ඔන්න මචං ට්‍රික් එක ගෙනහැල්ලා තියෙනවා. ඔයාලා ඇඩම්ව හොයාගෙන ඇඩම්ට මෙන්න මේ කිට් එක මං කියන විදිහටම අඳින්න ඕනේ. මුලින්ම කිට් එක මෙන්න මේ පේන විදිහටම ඔයාලා අඳින්න. අනිවාර්යෙන්ම මේ විදිහට අඳින්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයා කොහොම හරි කමක් නැහැ. මේ විදිහට කිට් එක තියෙන විදිහට අඳින්නකෝ යා. මේ ඇඩම්ම මේ ඕන කියලා නැහැ. සමහර අයට මැක්ස් දාගෙන ගහන්න පුළුවන්. සීසන් 50න් පස්සේ ආයෙත්. ඒකින්ද ගණන් ගන්න එපා ඒක නා. අර මචං මල්ලක තියෙන ජෙම් 240යි ස්පින් පහේ ස්පින් එක ජෙම් 40යිද කොයිද ඒ. හරි මචං බුය පාස් එක ආවදම මේ පාන්දර තමයි වැඩි කරන්නේ. පාන්දර වෙලාව නම් කියන්න තේරෙන්නේ නැහැ ඒ වෙලාවදී කියලා. හරි එහෙනම් ඔන්න මේ විදිහට ඔයාලා පේන විදිහට කිට් එක ගන්නන්න. ඇඩම කළු කරන්න මතක තියාගන්න. කළු කැරක්ටර් ගන්න නැත්නම් අරගෙන ඔයාලා මැද තියෙන ජීවිතේට ඒක ඔබන්න එපා. ඕන එක ජීවිතේට ඔබන්න එපා. වටේ තියෙනවා ඔබපන්. වටේ තියෙනවා ඔබපන්. වටේ තියෙනවා ඔබලා ඊට පස්සේ ස්පින් එකක් දෙනකොට ඊට පස්සේ තව හයි ස්පින් එක නැහැ. එහෙම මේ යන්න. එහෙමම ගිහින් ඔයාලා ස්පින් එකක් දෙන්න. දුන්න මුලින්ම එන්නේ ඔන්න. දැක්ක නේද බොයිස් ට්‍රික් ඔන්නවට තමයි ට්‍රික් කියන්නේ. යාළුවන්ට ෂෙයා කරහන් ඈ. ඔයා ෂෙයා කරහන්. මගෙන් විතරයි ට්‍රික් ගන්න පුළුවන්. උඹලට වෙන එකක් ට්‍රික් ගන්න බෑ. මේ ඉස්ස කුරුල්ලෙක් කෑගන කොහේ හරි ඉඳන් ඒක ගණන් ගන්න එපා. උඹලා වීඩියෝ එකට අවධානය දියන් පොඩියන් කනපලා ගන්න මට කියලා. හරි මචං හතරවෙනි පාට තමයි බුයි පාස් එක දාන්නේ. අද ඒ දවසේම තව වැඩක් වුණා මචං. ඇත්තටම බුයි පාස් එක බලමු මොනවද මුලින්ම තියෙන්නේ කියලා. බුය පාස් එක නම් ඉතින් මේ වාසේ බුය පාස් එකේ කොල්ලගේ කොන්ඩේන සුපීරි අම්ම තමයි කියන්න දෙයක් නෑ. ඉමෝට්ස් සුපීරි. හරි මචං ඔන්න ඒ විදිහට ඔය ටික ක්ලේම් කරා මචං. ඉතින් යන්න එපා. මම මේක මේ පස්සේ රෙකෝඩ් එක දාගන්නේ. ඒක මුලින් රෙකෝඩ් කරලා ඊට පස්සේ තමයි මේක කරන්නේ. වීඩියෝ කරන්නේ ඊට පහුවෙන්දා. ඒක හින්දා ඔයාලට තරක් වෙලා ඒ ගණන් ගන්න එපා. ඒකට දවසයි තරක් තුනේ. දවසෙලක් කිව්ව. ඔයාලා බොයි ආදයක් තියෙනවා. මේක කරද්දී අනිවාර්යයෙන්ම උදේ පාන්දර කරනවා. හරි එහෙනම් මචං උදේ පාන්දර වතු විකුණා හැදුනා මට දැන් මැලේරියා සංසාරෙම අපි මහ පාරේ ගියේ නැත්තන් නන්නත්තාරේ ඔක්කාරේ හැදිලා වමනෙට යම රට යම අපි යම එහෙනම් මචං යම රට යම